ආයුබෝවන් සුබ නව වසරක් වේවා. අවුරුද්ද පිළිබඳව චාරිත්‍ර වාරිත්‍ර ඉවර වෙන්නේ හිස තෙල් ගෑම. ඒතේ චාරිත්‍ර මාලාවක්නේ. ඒකයි මම අර ආරම්භයේම කිව්වේ මේක වැරදි ව්‍යවහාරයක් අවුරුදු සමරනවා කියන එක. මේක සැමරීමක් නෙවෙයි අවුරුදු උත්සව පැවැත්වීමක් හෝ අවුරුදු චාරිත්‍ර පැවැත්වීමක්. ඒ චාරිත්‍ර වලින් අවසාන වෙන්නේ හිස තෙල් ගෑමෙන්. මේ හිස තෙල් ගෑමේ තියෙන වැදගත්කම මොකද්ද? දැන් අපි දන්නවා මිනිහෙකුගේ කියන්නේ මේ අනිත් සතුන් වගේ නෙවෙයි මේ මිනිස් කියන සතා කෙලින් යන්න පටන් ගත්තයින් පස්සේ ඉහළට එසවෙන්නේ හිස. හිසෙන් තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. දැන් නිදර්ශනයක් වශයෙන් යුද්ධයට යන සොල්දාදුවට ඇඟ කෙසේ වෙතත් හිසට දෙන විශේෂ ආරක්ෂිත හිස් වැස්ම. අපේ මෝටර් බයික් එකේ නැත්නම් මෝටර් සයිකලේ යාන්ත්‍රික සයිකලේ යන අයට පොලිසියෙන් දඩ ගහනවා හිසේ වැස්මක් නැත්නම් එහෙම අර නිර්මිත ආරක්ෂිත හිස් වැස්ම නැත්නම් හිස මේ තරම් පරිස්සම් කිරීමට හේතුව මොකද්ද? දැන් මම මේ කතා කරන්නේ කටින්. කට තියෙන්නේ කොහෙද? හිස් කබලේනේ පහළින්. ඊළඟට මගේ රූපය ඔබට පෙනෙනවා. පෙනෙන්නේ කොහෙන්ද? ඇහෙන්. ඇහැ තියෙන්නේ කොහෙද? හිසේ. ඊළඟට ඔබට ඇහෙනවා. කන් තියෙන්නේ කන් වලින් ඇහෙන්නේ. කන් තියෙන්නේ කොහෙද? හිසේ. ඊළඟට මේ පෙනෙන, ඇහෙන, දකින සියල්ල පිළිබඳව ඔබට හිතන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒක වින්දනයක් ලැබෙනවා. එක්ක නීරසයි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ තීන්දුව ගන්න කොහෙන්ද? ඒත් හිසෙන්. ඒ නිසා මිනිස් ශරීරයේ ඊටම වැදගත්ම අවයව තමයි හිස. ඒ නිසා පැරණි ආචාර්යවරු ඕකට කියනවා ස්නේහ කර්ම. ඒ කියන්නේ හිස තෙල් ගෑම. නැත්නම් නානු ගෑම අපේ මේ භාෂාවෙන් කියනවා නම් අපේ ව්‍යවහාරයේ හැටියට කියනවා නම් මේ සියලු දේවල් නැකතට අනුව කෙරිලා සියලු දෝෂ දුරු වුණායින් පස්සේ ග්‍රහයන්ටත් අධිපති වෙච්ච ගස් කොළන් වල තියෙන ආකර්ෂණයක් ලබාගෙන පායට කිසියම් નિયમિત කොළ වර්ගයක් තියාගෙන හිසටත් નિયમિત කොළ වර්ගයක් එල්ලලා කොළ වර්ග හා සාමාන්‍ය පැලෑටි වලින් සකස් කරගත්ත ඖෂධීය කසායකට තමයි අපි බෙහෙත් ඖෂධයක් නැත්නම් ඖෂධ තෙලක් මිශ්‍ර කරලා ඒකට තවත් විශේෂ දැන් ඔය මම හිතන හැටියට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් එක්තරා විදිහට චූර්ණයක් දෙනවා. ඒ වගේ ඖෂධීය දෙයක් මිශ්‍ර කරලා නැකතට හරියට નિયમિત නැකතට මුළු රටේම සිටින සියලුම ජනතාව එකම දිහාවකට බලාගෙන එකම විදිය ආශිර්වාදයක් ඇතුව එකම එක කාර්යයක් කරන එක තමයි හිස තෙල් ගෑම. ඒ නිසා ජාතික වශයෙන් හරි එකමුතු ආශිර්වාදාත්මක චිත්ත බලවේගය එකට කැටි වෙන අවස්ථාවක් මේක. ඒ ආශිර්වාදය නොවැරදීම ඔබට ලැබෙනවා. ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම්. විශ්වාසය ඇතුව හෝ නැතුව හෝ මේවා හරි වැදගත් චාරිත්‍ර. මගේ අතට ආවා අපේ හිටියා සුප්‍රකට BE විද්‍යා තිලක කියලා වෛද්‍යාචාර්ය කෙනෙක්. එතුමා නක්ෂත්‍ර පිළිබඳව දන්නවා. එතුමා කියනවා නැකතට හිස ගාන තෙල හා බේත් නානුව සඳහා ශාක සත්ව පෘථිවි ගණයේ ඖෂධ වර්ග 14ක් නැතිවම බැරිය. ඒවා නම් විස ඉදිමුම් නැසන බලවඩන ගෝරෝචන, සෙන්පිත් නැසන මලබද්ද දුරලන කුංකුමප්පු, වමන කාරක අතිසාර නැසන ඉරිවේරිය, වාසෙන් මඩින කලාඳුරුවල, රත්පිත් දාහ දහඩිය හා දුකඳ දුරු කරවන සැවැන්න මුල්, අරුචි වමන මැඩ පිපාස සංසිඳවන සස්සඳ මුල්, පිත්නසා උණ සුව කරවන ඉරමුසු මුල්, වාසෙම් හා රත්පිත් මැඩ උදර දොස් නැසන බෙලි මුල්, ආම ජීර්ණ මද්දන නස්නාලම් මුල්, කාසස්වාස උණ විකාර දුරුකොට ගිනි වඩන ගොඩමානෙල්, සෙම් රෝග විස විෂාණු තුරන් කරවන වෙනිවැල්ගට, රත්පිත් ඉදිමුම් දොස් නැසන ඊතන, සෙන්නසා ලේ පිරිසිදු කරන නෙළුම් දඩු, උමතු විකාර මානසික දොස් දුරු කරවන විෂ්ණු ක්‍රාන්ති ආදියයි. දැන් කියන ඔය කොම ටික අපිට එක්කව කරන්න බැරි වුණත් මේ කියපුවෙන් ස්වල්පයක් හරි මම හිතන්නේ මිශ්‍ර කරගත්තොත් නානු ගෑමට හිස තෙල් ගෑමට යහපත් කියලා අපි හිතනවා. ඒක ගාණි වැඩි හිටියේ. එතෙන්දී අපිට මට මතකයි අපේ සීය කෙනෙක් කොළපමටත් එක්ක මෝල් ගස්සේ දලුලනතුරු කළු කපුටා සුදු වෙනතුරු 120ට 220ක් ආයු වේවා ආයුබෝ වේවා කියලා